සුබුදසරක වසිල්දරට අපි ඉන්නේ වඩුගම ගමේ නාගොල්ලාක. ඊයේ රෑ ආවේ. ඊයේ රෑ මේගොල්ලන්ගේ පොඩි පූජාවක් තිබ්බා. ඉතින් අද ඉඳන් මේ වැඩ පටන් ගන්නවා. මට ඒක ඕගොල්ලන්ට කියන්න ඕනකම තියෙනවා. හැමෝම දැන් බලන් ඉන්න තේ. කවද්ද පටන් ගන්නෙ බව. අද ඉඳන් අපි වැඩ පටන් ගන්නවා. අද මේ ගලේ හිල්ලි දිනවා. අද ඉතින් හිල්ලි දින පටන් ගන්නවා සාමාන්‍යයෙන්. මේ ටයිම් එක අවුලක් නැහැ වැඩ කරන්න පුළුවන්. අවුව සාමාන්‍යයෙන් නෝමල් වගේ. ඒ ලස්සනයි රැඟට පහසුවක් තියෙන මේ වෙලාවේ නම්. බලමින් දවල් වල උදා පොඩ්ඩක් මේ අවුව සැර වෙන්නේ. කියන්නේ තේරෙන්නේ නැදෙන මේ කාලෙත් එක්ක උෂ්ණත්වය පොඩ්ඩක් වැඩි. වැඩ පටන් ගත්තා. මම කිව්වනේ කලින්. දැන් වෙලාව 12යි කාලට වගේ ඇති. එනවා ඉතින් සද්ද. වැඩි පටන් ගත්තා. අතන වැඩි යනවා. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ගමේ කට්ටිය පාක් හොයක් ඉන්නවා. අපි ඉන්න කට්ටිය. දවල්ට කෑම හදනවා ඇත්තට. තියෙනනේ ස්වාමීන් වහන්සේ වැඩ කරනවා. කුණන්දුවක් තියෙනවා. ඉතින් හරි ආසාවෙන් අපිත් වැඩ කරනවා මෙතන. මම පෙන්නන්නම් ඔයගලන්ට. ඉතින් අපි පළවෙනි හිල්ල විදිනවා ඔන්න. වැඩි පටන් ගත්තද? හිල්ටික විදගෙන යනවා කට්ටිය. මාත් ඉඳලා හිල්ල 4-5ක් වින්දා. හොඳ ගලන් ඉතින් දිනවා කියන්නේ පිස්ස දෙනවා වගේ. හොඳ ගණන් ඉතින් හිල්ටින් විදිනවා කිය. අනික මේ අවුවත් එක කාලුනෙත් එක්ක මේ කැමරාව දිහා බලන්න අමාරුත් ඇති. විදින. පිළිමේ මැද්දේ කණුවේ හිල් 4ක් විදගත්තා. කට්ටක් ගෙන්න ගියා කෙනෙක්. මේ කට්ටේ අමතක වෙලා ඉන්න. පොඩි විවේකීකින් පස්සේ තියයි වැඩ පටන් ගත්තා. පොඩි විවේකයක් කියන්නේ සමන්ත මහත්තයා ඉන්නෝක. එයා දෙහි බීම හදලා දුන්නා. ඒ කට්ටිය අතන. දෙහි බීම හදලා දුන්නා. දැන් දවල් කැම ටික අරන් ආවා. ඉතින් ලොකු සහයෝගයක් තියෙනවා අපිට. බලමු දැන් වීඩියෝ දෙන්නම් මම අද නවතිනවා මෙහෙ. දෙන්නම් මම ඔයගලන්ට අප්ඩේට්. වෙලාව 6යි. දැන් තමයි කට්ට අරන් ආවේ ඉන්න කට්ටිය වැඩ කරන්නේ. මේලා වැත්තරෙන් වැඩ ගන්න හොඳ ටයිම් එකක්. අර ඉතින් බීන යාපහුව ගල. ඉතින් අපි ඒ දිහා බලාගෙන කට්ටියත් එක්ක විනෝදෙන් කතා බහ කරගෙන වැඩ කරනවා. දැන් පටන් ගන්න. තව හිල් තියෙනවා අපිට. ආසන හිල් ටික විදින් තියෙනවා. ඒ ටික දෙගෙන අද දවසේ වැඩ නිමා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. බලමු ඉතින් යන විදිහ. අය වෙලා ආන්න දැන් තමයි කට්ට අරන් ආයන්න hina එනවද? අපිට පුදි පොඩයක් වැටෙනවා. තව හිල් තියෙනවා. අපිට තියෙනවා තව අඩියේ හිල් ගහන්න තියෙනවා. මට මතක විදියට තව 20ක් කිට්ටු වෙනකන් තියෙනවා. දැන් රෑ දැන් අපා කාලේට වගේ ඇති. කට්ටිය නම් වැඩ. තර වෙනවා. කට්ටිය වැඩ. බලමු ඉතින්. අද නම් මං මේ නවතිනවා. වීඩියෝ දෙන්නම්. හැමදාම වෙන්න පුළුවන් මට දැන්. හොඳම රැයට දාන්න මම බලාපොරොත්තු ඉන්න. ඒ මොදවල් දවස් වැඩ කරන්න නම් මට වැඩ ගන්න සිද්ධ වෙනවා. ඉතින් දෙන්න අප්ඩේට් එක. දියවරගෙන සුවය බෙදා බුදු හිමි වාඩිත්වා අපේ
අපි අන්තිම හිල විදිනවා. මේ වෙලාව 9:21යි. 9:21 වෙලාව ගම්තිම හිල විදිනවද? ඉතින් ලොකු සාර්ථක පියවරක් තිබ්බද? හෙට දැන් අපි බලාපොරොත්තු වෙන්නේ හිල් ටිකට කම්පිටි දාගෙන ගම් ටික දාගන්න එක. සහ සිරප් ටික බඳ ගන්න එක තමයි හෙට අපේ ප්ලෑන් එක. ඒක තමයි තියෙන්නේ. අන්න අන්තිම හිල විදිනවා මම පෙන්නන්නම් ඔයගලන්ට. ඥාන ගුණය දරෝ දිනකර වේසකර දවසක සුන්දර නිමාවක්. පැය 10ක මාංශයක් පිල් 96ක් විදලා ඉවරයි. කටියස් කරන ගමන් ඉන්නේ දැන්. එහෙනම් අද වීඩියෝ එක නවතිනවා දැනට. උදේ හම්බ වෙමු. ඊට දවසේ වීඩියෝත් එක්ක. එහෙනම් මොකද උසන්න ජයවා.